ඔය දෙකම රඳා පවතිනවා ಜಾති මත. වැටෙනවද කියන එක? කැමැති ಜಾතියක් තියෙනවා. මොන කැමැති මම හයිලයිට් කරන අනික වචනේ. ಜಾතියක් තියෙනවා. හරිනේ? අකමැති ಜಾතියක් තියෙනවා. කැමැති ಜಾතියයි අකමැති ಜಾතියයි හැදෙන්න නම් මොකක් තියෙනව නේද? ಜಾතිය තියෙන්න ඕනේ. ಜಾති හැදෙනකොට තමයි කැමැති අකමැති කියන ප්‍රභේද දෙක වෙන් වෙන්නේ. එහෙනම් ඔය ಜಾති කියන ස්වභාවය එනකොට අන්න ඒකට කියනවා පින්වතුනි මෝහ. ಜಾති ස්වභාවය කිව්වේ මෝහ. ඒ ಜಾති ස්වභාවයේ කැමැති ස්වභාවයක් ආවනම් අන්න ඒක මොකද්ද? රාග පැත්තට නැඹුරු වෙනවා. ඒ ಜಾති ස්වභාවයේ අකමැති ස්වභාවයක් ආවනම් ඒක ද්වේෂ පැත්තට නැඹුරු වෙනවා. රාග ද්වේෂ දෙන්න නැගී ඉඳලා තියෙන මොකක් මතද? මෝහ කියන එක මත පෙන්න. ඒතර මෝහ ස්වභාවයේ තියෙන තාක්කල් මොකද වෙන්නේ? රාග ද්වේෂ දෙක අයින් කරන්න බෑ ෆෙන්. ඒවා යටපත් කරලා තියාගන්න පුළුවන් වුණ. අයින් කරලා දාන්න බෑ මොකද හේතුව පින්විතනි අරහෙන් ಜಾති හද දෙනවා. ಜಾති අරහෙන් හද දෙනකොට පින්විතනි ಜಾති පිළිබඳ හැඟීම හැමතිස්සෙම එනවා. ඒතකොට ಜಾති හැම තැනම ඊට පස්සේ එක එක දෘෂ්ටි අරගෙන ඒ දෘෂ්ටි වලට අනුකූලව ඒ ಜಾති කැමැතිද අකමැතිද ආදී වශයෙන් වටිනකම් දෙන්න පටන් ගන්නවා. ලිඳ කපද්දි වලං කටුවක් හම්බුණානේ. වලං කටුව කියලා ಜಾතියක් හම්බෙච්ච නිසා දැන් ඒකට දෘෂ්ටියක් දුන්නේ නැහැ. ඒක පුරාවිද්‍යාවට අයිති පුරාවිද්‍යාත්මක වටිනකමක් තියෙනවා. ඒතර ඒකට දුන්නේ රුපියල් 7 වටිනකමක් නෙමෙයි පුරාවිද්‍යාත්මක වටිනකමක්. ඒ වටිනකම දෙන්න පුළුවන් ද පින්වතුනි පරමාණු ගොන්නක් හම්බුණා නා. ලිඳ කපාගෙන යනකොට පින්වතුනි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ටිකක් හම්බුණා. හා කියන්න බලන්න. ඒවත් ಜಾති තමයි පින්වතුනි. ඒවත් ಜಾති තමයි. මේ වෙලාවේ අපි අරවැය තැනුම් මේකක විදියට ගමු. දැන් ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ටිකක් හම්බුණා. දැන් දෙන්න පුළුවන් වටිනකමක් තියෙනවද? ඒ මට්ටමින් දෙන්න පුළුවන් ඒක අපි අයින් කරමු. දැන් වලං කට්ටක් කියන්න පුළුවන්ද ඔකට? වලං කට්ටක් කියලා જાතියක් හදාගන්න බැරි වුණොත් පින්වතුනි ඒකට වටිනකම හදන්න බෑ. වලං කටුව හැදිලා තියෙන්නේ මොනවෙන්ද? ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන වලින් නේ පින්වතුනි. දැන් අපිට හම්බුනේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන. ඉතින් එතකොට වලං කටුවක් හම්බුණත් එකයි පරණ පනාවක් හම්බුණත් එකයි පිහියක් හම්බුණත් එකයි ඔය මොකක් හම්බුණත් ඕකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන විතරයි. අපිට දැන් මේ වෙලාවේ හම්බුනේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ටිකක් නම් පින්වතුනි දැන් එතනින් එහාට වටිනකමක් මේකට එකතු කරන්න බෑ. වටිනකමක් එකතු වෙන්න නම් පින්වතුනි ඉස්සෙල්ලා ಜಾති හැදිලා තියෙනවා. අවිද්‍යා තෘෂ්ණා සහගත හිතම ಜಾති ස්වභාවයටපත් වෙන නිසා පින්වතුනි මේ හිත හැමතිස්සෙම අනිත් ಜಾති ධර්මියෝ දකිනවා. අනිත් ಜಾති ධර්මියෝ ඇසුරු කරනවා. අනිත් ಜಾති ධර්මියෝ හදනවා. ඒකයි පින්වතුනි ඔය කොච්චර කළත් ඔබ කොච්චර ඉගෙන ගත්තා. PhD 3ක් තියෙනවා. ඒත් විලත් පින්වතුනි ඔබ බේකරියට ගිහිල්ලා අද කිමුල්ලුද බනිස්ද කන්නේ කියලා තෝරනවා. අද කිමුල්ලු කනවද බනිස් කනවද? හොඳ තේරුම් ගන්න අපරාධේ නැද්ද PhD ගත්ත එක පින්වතුනි. වියදම් කරපු සල්ලි අපරාධේ ඔක්කොම. නැත්නම් හරි කැමති පින්වතුනි ಜಾති ධර්ම. එකම එකෙන් හරි කමන්නේ හැඩේ හරි වෙනස් කරලා දෙනවා නම් එච්චරයි. තව ಜಾති ගොඩාක් තියෙනවා නම් තව කැමතියි පින්වතුනි. අර ಜಾති ස්වභාවය හැටි වෙන මොකුත් නැද්ද කියලා අහන්නේ.
තව වෙන જાති නැද්ද මොකද? දැන් රෙදි ගන්න ගියාම මතක් කරලා බලන්න. දැන් විශේෂයෙන් නෝනල සාරි ගන්න ගියාම එහෙම නේද? ඇදලා දාලා දැන් බලලා ඔක්කොම බලලා දැන් සාරි 500ක් විතර ඇදලා දැන් අර පුරාම සාරි. අර මිනිස්සු සාප කර කර දැන් සාරි ටික අකුලන්න ලෑස්තියි. ඒ ඔක්කොම චෙක් කරලා ආය යනවා මොකද? වෙන જાති මොකුත් නැද්ද? තව જાති දකින්න ආසයි. YouTube එකට ගියාට පස්සේ මොකද කරන්නේ? YouTube එකට ගියාට පස්සේ පින්විතනි අපි නිකන් හිතමු මෙහෙම. YouTube එකට ගියාට පස්සේ එහෙම නැත්නම් TV එකේ අර channel 1500ක් විතර දාගත්ත TV එකක් විතර ගෙනත් තියන් ඉන්නවනම් දැන් ඒකට ගියාට පස්සේ දැන් පැය භාගයක් තියෙනවා අපිට මොනවා හරි දැන් බලන්න ඊට පස්සේ යන්න තියෙනවා කොහෙද? එතකොට මේ පැය භාගෙට බලන්න පුළුවන් එකයි මොකක් හරි. සමහර විට ඔබ පැය භාගෙම පාවිච්චි කරන්නේ නැද්ද පින්විතනි? මොකද්ද බලන්නේ කියලා තීන්දුව කරන්න. හේතුව ಜಾති මේක තව මොනවා හරි තව වෙන මොකුත් නැද්ද ಜಾති ආයි ස්ක්‍රෝල් කරනවා අරන් ගියා පල්ලෙහාට තව එනවා තව මොකුත් නැද්ද යනවා ඔය තියෙන පින්වතුනි ಜಾති ස්වභාවයේ හැටි පින්වතුනි ඔය ටික අපි හිතුව දැන් පල්ලෙහාට ගිහිල්ලා අන්තිම තැනට ආවා කියලා එතනින් එහාට තව ලෝඩ් වෙන්නේ නැහැ කියලා අපි හිතුවකෝ ඒ අතරතුර පින්වතුනි ඔබට හදන්න දීලා තියෙනවා නම් එහෙම මොනවා හරි මෙන්න මේ ටිකෙන් හදා ගන්න කියලා જાතියක්. ඊට පස්සේ අර ඔක්කොම පැත්තක තියලා මක් කරනවද? જાති හදනවා පින්වතුනි. ඔය හොඳට කල්පනා කරලා බලන්න පින්වතුනි මේ හිතක් කොච්චර වද විඳිනවද කියලා පින්වතුනි අවිද්‍යාව තෘෂ්ණා නිසා. කොච්චර වද දෙනවද කියලා. අර පැය භාගෙ තිස්සම පින්වතුනි අරක එහෙට මෙහෙට අරන් යනවා. ඒ තමයි බලන්න හිතෙන්නේ නැහැ. ಜಾති දකින්නයි ඕනේ පින්වතුනි. ෂෝරූම්ස් කියන සංකල්පය හැදිලා තියෙන්නේ ඇයි පින්වතුනි? රහතන් වහන්සේලාට. බෆේ කියන සංකල්පය හැදිලා තියෙන්නේ ඇයි? අර තෝරගෙන බෙදාගෙන කන්න තියෙන්නේ. අපි රහතන් වහන්සේ නමක් යනවා පින්වතුනි ඒ බෆේ එකට යනවා. මම කියන්න බලන්න. රහතන් වහන්සේලා පින්ඩපාත වඩන ගමන් කෙනෙක් කියනවා ස්වාමීනි මං ගෙවන්නම් එන්න. ඔබ වහන්සේ පින්ඩපාතේ වඩින්න මෙතන. දැන් මේ අපේ ආරාමින ස්වාමීන් වහන්සේලා පින්ඩපාතේ වඩන ක්‍රමය නෙමෙයි. අපේ ආරාමින ස්වාමීන් වහන්සේලා ඉතින් 50 තියන් හිටියම මක් කරනවා. දැන් ඒ 50ම වඩිනවා යහපත කරන්න. මොකද 50 දෙනෙක් දියන් ඉන්නේ. දැන් ඔය පිට රටවල වල එහෙම ගියාට පස්සේ මෙතනින් ඉස්සරහා දොරෙන් පටන් ගත්තට පස්සේ මෙහෙම වට දෙකක් කරකිලා ගාඩන් එකෙන් අනිත් පැත්තට ඇවිදලා තියෙන්නේ සාමාන්‍ය ඒ තරම් මිනිස්සු දැන් ඒකේවා තියන් ඉන්නවා. දැන් යෝගට් හැඳි වගේ ඒවා දෙනවා අපි. සංවිධායක මණ්ඩලේ යෝගට් හැඳි දෙනවා බත් බෙදන්න කියලා. නැත්තම් ඒ කරන්නේ බත් ඇටයක් හරි බෙදලා පිනක් කරගන්න. අපි ඒක පැත්තකින් දෙනවා. නමුත් දැන් අර බෆේ එකට යන්නේ පින්වතුනි සාමාන්‍ය ඒ කවුරුත් නැහැ. අයිතිකාරයා හරි කවුරු හරි මැනේජර් කෙනෙක් ඉන්නවා. එයා කියනවා ඇති වෙනකම් බෙදාගෙන කන්න කියලා. අර ඉන්නවා බෙදාගෙන කනවා මිනිස්සු. අරකින් පොඩ්ඩක් කනවා. ඒක පැත්තකින් තියනවා. ආයෙ එනවා. එilla ආයෙ බෙදා ගන්නවා කනවා. එහෙම කරනවා. දැන් රහතන් වහන්සේ වඩනවා. රහතන් වහන්සේ වැඩලා අපි හිතමු උන්වහන්සේට ඕනේ ඔක්කොම ග්‍රෑම් 300යි. කෑම ග්‍රෑම් 300යි ඕනේ. මොකෙන් බෙදාගන්නේද උන්වහන්සේ? උනාතර මොකද අසනීපත් නැහැ. ඕනේ කෑමක් දිරවනවා. හා දැන් කියන්න. මොකෙන් බෙදාගන්නේද? පළවෙනි එකට ගියා පහසුවෙන් කරගන්න පුළුවන් කොටස කරගත්තා. උන්වහන්සේ ආපහු වැඩියා. මොකද හේතුව වෙනතනි උන්වහන්සේට එතන ජාතියක අවශ්‍යතාවයක් නැහැ. ජාතියක් පතන්නේ රහතන් වහන්සේ. මේවා හොඳට තේරුම් අරගෙන ඔබ උත්සාහ කරන්න වෙනතනි බුද්ධ ශාසනයක වටිනකම දකින්න. මේ අරිහත් හිත කියන එක වෙනතනි මේ මම කතා කරන්නේ අරිහතුන් වහන්සේ ගැන නෙමෙයි.
මේවා පරිස්සමට අල්ල ගන්න වෙනවා. නැත්තම් මම ඔබට කියන්නෙත් නෑ ඔබව අරිහත් කරගන්න කියලාත් මේ වචනේවත් දැන් මම කියන්නේ නෑ. මොකද ඔබව අරිහත් කරගන්න උත්සාහ කරන්න එපා. දහම අවබෝධ කරගන්න උත්සාහ කරන්න. අරිහත් හිත කියන එක ಜಾති පතන්නේ නැහැ පින්වතුනි. ಜಾතිය තමයි හැමතිස්සෙම ಜಾති පතන්නේ. අරිහත් හිත ಜಾති පතන්නේ නැහැ. අරිහත් හිත හැමතිස්සෙම පින්වතුනි සබා දහමට අනුකූල වෙනවා. හේතු ගැළපීලා හැදෙන්නේ මොකද්ද? අන්න ඒක ඇක්සෙප්ට් වෙනවා පින්වතුනි හිතෙන්. ඒක තමයි අරිහත් හිතේ ස්වභාවය. මොකද අරිහත් හිත කියන එක පින්වතුනි ඇත්තටම පච්චේ ජාතයි. හැම හිතක්ම පච්චේ ජාතයි තමයි. අපි දන්නවා ඇහැයි රූපයයි පුරේ ජාතයි චක්කු විඥානයේ පච්චේ ජාතයි කියලා භාග්‍යතුන් දේශනා කරලා තියෙන කාරණාවක් තියෙනවා. ඒ කිව්වේ පින්වතුනි හේතු ටික මුලින් සකස් වෙනවා ඵලය දෙවෙනුව සකස් වෙනවා. හේතු ටික සකස් වීම තුලින් ඵලයක් විද්‍යමාන වෙනවා. ඵලය කියන එක කලින් ඉඳලා බලන් හිටියේ නෑ. හේතු ටික සකස් වුණාට පස්සේ මම මේකට බැසගමි කියලා. ඵලය කියලා කියන්නේ පින්වතුනි ඉෆෙක්ට් එක කියලා කියන්නේ හැමතිස්සෙම ද්විතීකව පහළ වෙන එකක්. එයා පහළ වෙන්නේ දෙවෙනුව. ඒක නිසා පින්වතුනි ඵලයකට කවදාක්වත් බලාපොරොත්තුවක් තියන්න බෑ. ඵලයකට කවදාක්වත් බලාපොරොත්තුවක් තියන්න බෑ. වැටහෙනවද කියන කාරණාව? මොකද හේතුව පින්වතුනි බලාපොරොත්තුවක් තියන්න නම් කල් ඉඳලා ඉන්න ඕනේ. සල්ලි දීලා ගෙයක් ගන්න යන ඔබ ඒ ගේ මෙසේ හදත්වා කියලා බලාපොරොත්තුවක් තියන්න පුළුවන්ද? සල්ලි දීලා ගෙයක් හදපු ගෙයක් ගන්න යන්නේ දැන් යනකොට. දැන් යන ගමන් ඔබ හිතනවා අනේ මේ ගේ මෙසේ හදත්වා කියලා. එහෙම කියන්න බෑ. මොකද හේතුව පින්වතුනි ඒක හැදුනට පස්සේ තමයි දැන් ඔබ ගන්න හදන්නේ. හේතු සකස් වෙන වෙලාවේ ඵලය තිබුණේ නැති නිසා පින්වතුනි කවදාක්වත් හැදෙන ඵලයට හේතු ටික මෙසේ සකස් වේවා කියලා හිතන්න බෑ. අන්න ඒක නිසා පින්වතුනි මේ හිතේ කවදාක්වත් තණ්හාව කියන එක හටගන්නේ නැහැ. බලාපොරොත්තුව කියන එක හටගන්නේ නැහැ. සුද්ධවන්ත හිත, සුද්ධ හිත, සුද්ධ හිත කියලා කිව්වේ පින්වතුනි හිත. හරකගේ හරි කමන්නේ හිත. හිත කියන එක සුද්ධයි පින්වතුනි. නමුත් හරකගේ හිත සුද්ධ නැහැ හේතුව ඒකේ අවිද්‍යාව තෘෂ්ණා තියෙන නිසා. හරකගේ හිතෙන් අවිද්‍යාව තෘෂ්ණා අයින් කළා නම් පින්වතුනි දැන් හිත තියෙන්නේ හිත කියන එක සුද්ධවන්ත හිත. අන්නේ හිතේ ස්වභාවය මම මේ ඔබට කිව්වේ පින්වතුනි. ඒ හිතේ බලාපොරොත්තු නැහැ. ඒ හිතේ බලාපොරොත්තු නැති නිසා පින්වතුනි ඒ හිත තනි කරම ඉෆෙක්ට් එකක් විතරයි. හේතු ටික ගැලපෙනකොට විද්‍යමාන වෙච්ච ඵලයක් විතරයි ඒ හිත පින්වතුනි. ඒක නිසා පින්වතුනි ඒ හිත මොකොත් බලාපොරොත්තුවක නැහැ. ඒ හිතට හැංගෙන්නේ නැහැ පින්වතුනි මේ ඔක්කොම જાතිය කියලා හැංගීමක්. ඒ හිතේ කිසි බලාපොරොත්තුවක් නැහැ තව තව ಜಾති අත්දකින්න. ඒ හිත හැදුනේ රූපයක් දකින්න නම් පින්විතේ රූපේ දැකීම හිත උනා එච්චරයි. අදහසක් හංගින්න නම් ඕනි උනේ අදහස හැංගීම හිත උනා. ඒ අදහසත් හංගලා ඒක හැංගුණාට පස්සේ තව එකක් හංගින්න. අනේ මේකත් හැංගෙත්වා එහෙම එකක් නෑ පින්වතුනි. ඒක නිකන් හරියට 1යි 2යි ලිව්වහම 12 හැදෙනවනේ. මේ 12ට කිසිම බලාපොරොත්තුවක් නැහැ පින්වතුනි 12 හැදීම ගැන. මොකද හේතුව 12 කියන එක ඉපදුනේ කොයි වෙලාවෙද? 1යි 2යි ලිව්වට පස්සේ. 1යි 2යි ලියන වෙලාවේ 12 හැංගිලා බලාගෙන හිටියා නම් එහෙම. ඒ බලාගෙන ඉඳලා අනේ 1යි 2යි ලියන්නේ 1යි 2යි ලියන්නේ 1යි 2යි ලියන්නේ කී හිටියා නම් මොකද වෙන්නේ? අන්න දැන් මෙයාට තියෙන බලාපොරොත්තුව. එහෙනම් හේතු ටික සකස් වෙන වෙලාවේ ඵලයේ කොහේ හරි ඉන්නවා නම් අන්න ඒ ඵලයට ඒ වෙලාවේ බලාපොරොත්තුවක් තියෙනවා. හේතු ටික සකස් වුණාට පස්සේ
ඒ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවද නැද්ද කියලා තීරණය කරනවා. හොඳට අල්ලගන්න කාරණා. හේතු ටික සකස් වෙනකොට ඵලය කොහේ හරි ඉන්නවනම් අන්න ඒ ඵලයට තියෙනවා පිටුතුනි බලාපොරොත්තුව. එයා මේ හේතු ටික හදවනවා. ඒ හිතේ 1 2 ලියනකොට පිටුතුනි 12 කොහෙවත් හිටියේ නැහනේ. 12 කොහෙවත් හිටියේ නැති නිසා පිටුතුනි 1 2 ලියවේවා කියලා පතන්න කෙනෙක් මේකේ හිටියේ නැහැ. 1 2 ලියුණාට පස්සේ 12 කියන එක විද්‍යමාන වුණා. ඒක නිසා පින්වතුනි කවදාක්වත් මේ 12 හෙවත් මේ ඵලයකට බලාපොරොත්තු නැහැ. ඵලයක් කියන්නේ හැමතිස්සෙම හේතු ටිකෙන් පස්සේ විද්‍යමාන වෙන එක. එයාට මතයක් නැහැ. එයා ඵලයක්. මෙයා 1 2 එකතු වෙන වෙලාවේ මෙන්න මෙයා හිටියානම් 12 කොහේ හරි හිටියානම් දැන් ඒ 12ට එනවා හැඟීමක් පින්වතුනි 1 2 එකතු වේවා කියලා. අන්න එහෙම හැඟීමක් එනකොට අන්න ඒක පීඩා తত্ত্বය. හේතු දෙක ගැලපෙනකොට ඵලය කියන එක හැදෙනවා නම් පින්වතුනි. මොනවාරි හේතු ටිකක් මොනවාරි ගැලපෙනවා. මේ හේතු ගැලපෙනකොට ඵලය කියන එක හැදෙද්දී මේ හේතු ටිකමනේ ඵලය කියන්නේ. නමුත් ඵලය වෙනම ඉන්නවනම් හේතු හැදෙන වෙලාවේ දැන් හේතු එකතු වෙන්න යනකොට මේ ඵලයට බලාපොරොත්තුවක් ඇවිදිලා තියෙනවා හේතු එකතු වේවා මේක හැදෙන්න කියලා. මේක හැදෙන්න හේතු එකතු වෙන්න කියලා තියෙන බලාපොරොත්තුව ඉෂ්ට වෙනවද නැද්ද කියන එකට කාලපරතරයක් තියෙනවනේ නේද? ඔන්න ඔය කාලය සම්පූර්ණයෙන්ම පීඩාව. මේ පීඩාව වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. පීඩාව වැඩි වුණොත් මේකට කියනවා දුක. පීඩාව අඩු වුණොත් ඒකට කියනවා ආස්වාද. ආස්වාද ස්වභාවය කියන්නේ රාග ස්වභාවය. දුක් ස්වභාවය කියලා කියන්නේ ද්වේෂ ස්වභාවය. ඒ රාග ද්වේෂ දෙක හැදෙනවා මෙන්න මේ මෝහ ස්වභාවය නිසා. මෝහ ස්වභාවයේ පීඩාකාරී. ඒක නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ සැප දුක ලෙසත් දුක හුලක් ලෙසත් උපේක්ෂාව අනිච්ච ලෙසත්. ඒක අනිච්ච කියන අර්ථයෙන් පිළීම අර්ථයෙන් අරගත්තාම උපේක්ෂා ස්වභාවයේ පිළීමක් ලෙසත් පීඩාවක් ලෙසත් දකින්නේ. මෙන්න මෙතන මේ පීඩාව හැදෙනවා පින්වතුනි මේ දෙන්න එකතු වෙනකම් බලන් ඉන්න කෙනෙක් වෙනම ඉන්න නිසා. නමුත් ඇත්ත ලෝකේ එහෙම එකක් නැහැ. නමුත් අවිද්‍යා තෘෂ්ණා සහගත ලෝකේ පින්වතුනි අවිද්‍යා තෘෂ්ණා ස්වභාවය නිසා ಜಾති ස්වභාවයක් හැදිලා අන්නේ ಜಾති ස්වභාවය බලාගෙන ඉන්නවා පින්වතුනි දේවල් හැදෙනකම්. දැන් ඔබගේ හිතේ නැද්ද බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු තියාගෙන දැන් මක් වෙනකන්ද බලන් ඉන්නේ. ඉෂ්ට වෙනවද නැද්ද කියන එක. ලොතරැයියක් අරගෙන දැන් බලාගෙන ඉන්නවා ඇදෙනවද නැද්ද කියලා.
ලොතරැයියක් අරගත්ත කෙනා දැන් ඉන්නවා. ඒ හිතේ බලාපොරොත්තු තියෙනවා. මොකද හේතුව පින්විතනේ දැන් එයා ඉඳගෙන අර හේතු එකතු වෙනකම් බලන් ඉන්නවා. හේතු එකතු වෙන වෙලාවේ වෙනම කෙනෙක් බලන් ඉන්නවා නම් අන්න එයාට තියෙනව මොනවද? බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නිසා පීඩාවක් තියෙනවා. ඒ වෙලාවට තමයි දෙයියෝ වැඳ බලාගෙන ඉන්න අනේ ඇදෙන්න ඕනේ කීකේ අනේ දෙයියනේ මං මෙදා වලතුරු වට්ටියකොත් දුන්නා ඇදෙන්න ඕනේ. දැන් මොකද පීඩාකාරී තත්ත්ව වෙනකොට බෙන්ගතනේ දෙයියොත් අරගෙන ඔක්කොම කරගෙන හිත කොහොම හරි පාලනය කරන් ඉන්නවා. හැබැයි දැන් මේක වෙන්නේ ඇයි? ටිකට් එක ඇදෙන වෙලාව වෙන්න කලින් ටිකට් එක ඇදෙන්න ඕනේ කෙනා පහළ වෙලා. නමුත් පින්වතුනි හිත කියන්නේ එහෙම එකක් නෙමෙයි. හිත ටිකට් එක